අපි පෙන්නන්නේ ඔක්කොම තමන්නවා. එතකොට හැම වෙලාවෙම එකිනෙකට වෙනස් ක්‍රියාකාරකම් දෙකක් සිදු වීම. හේතුවක් වෙනවා ඵලයක් වෙනවා. හේතුවක් වෙනවා ඵලයක් වෙනවා. නැවත ඵලය හේතුවක් වෙනවා. හේතුව ඵලයක් වෙනවා. මේ හරහා තමයි මේ කියන මේ චලනය යන්නේ. චලනය නැත්නම් අනිත්‍ය නැහැ. අනිත්‍ය නැත්නම් පැවැත්මක් නැහැ. පැවැත්ම නැත්නම් ජරා ව්‍යාධි මරණ නැහැ. එතකොට අපි මේ නිවන කියන්නේ චලනයෙන් අයින් වීම. චලනය වෙන්නා වූ චිත්ත සංකාරයේ චලනය නවත්වා ගන්න. එතකොට චලනය කරන චිත්ත සංකාරයට බවින් වෙන්නේ. අන්න විනයව කියන්නේ ඒකයි. හරි ලේසි විතර මේක තේරුම් ගන්න. පොඩ්ඩක් ඒ පැත්තට හිත මෙහෙවාගෙන යනකොට මේක දැනෙන්න පටන් ගන්නවා. අර මේක හැම වෙලාවෙම අපි ඉස්සර අපි මේ ඉස්කෝලේ යනකොට අපිට ඉංග්‍රීසි උගන්වපු ගුරුවරු කිව්ව එකක් තමයි මේ ඉංග්‍රීසි සිංහලෙන් හිතන්න නැතුව ඉංග්‍රීසි කියලා. ඒක අපි අර ඉංග්‍රීසි සිංහලෙන් හිතලා කතා කරන්න යනවා. ඒකවල ටිකක් අවුල්. බෑ. ඉංග්‍රීසි හිතන්න ඉංග්‍රීසි. ඒ වගේ දැන් අපි මේක පොතෙන් හිතන්න ගියොත් තමයි මේ වැඩේ වෙන්නේ. පොතේ වචන නම ඉගෙන ගන්න ඒවා දැන් අපට වැරදුනේ කොහෙද? අපට වැරදුනේ අපි දාම ඉගෙන ගන්න විදිහට. අපි දැන් කොච්චර දාම ඉගෙන ගත්තද තව දාම අවබෝධ වුණාද? නෑ. එහෙනම් ඊතරම වැරද්ද වුණා කියලා තේරෙනවද? අපි දාම ඉගෙන ගන්න ගියේ ඒක තමයි අපට උණු වැරද්ද. අපට කරන්න තිබ්බේ මොකක්ද? දාම අවබෝධ කරගන්න වැඩේ කරගෙන ගියා නම් ඉගෙන ගන්න ධර්මයක් නෑ දාම තේරුම් ගන්න. ඕකයි දැන් බලන්න. පස්තරක අවුරුදු 10 ඉගෙන ගත්තා. චුල්ලපන්නක අවුරුදු 10 ඉගෙන ගත්තා. ඉගෙන ගන්න බැහැ කියලා ඉතින් කරන්නේ. ඉගෙන ගන්න නෙමෙයි කලේ. මේ ලෝකයේ ස්වභාවය අවබෝධ කරගන්න පුළුවන් විදිහට තමන්ගේ ප්‍රඥාවේ ශක්තිය වර්ධනය කරනවා. අපේ ධම්සක්කයතු සූත්‍රයේ පඤ්චායන. ඔව්. ඒක අවබෝධයට මේ යන්නේ. ඔව්. ඉගෙන ගන්න දෙයක්. ඉගෙන ගන්න භෞතික සිද්ධාන්ත. භෞතික සිද්ධාන්ත හැම වෙලාවෙම බොරුව මත පිටරලා තියෙනවා. බොරුව මත පිටරලා තියෙන දේ හැම වෙලාවෙම ඉගෙනගෙන තමයි මතකේ තියාගන්නේ. භෞතික සිද්ධාන්ත වල කවදාකවත් මේක මෙතනින් ඉවරයි මේක තමයි උපරිම සත්‍ය කියන එකයි නැවතිලා නැහැ. අද වකුගඩු රෝගයට හොඳයි කියපු බෙහෙත ඊළඟ අවුරුද්දේ කියනවා විතරයි. ඒකට මේක හොඳයි. අද මේ වෛරස් එකට හොඳයි කියන බෙහෙත ඊළඟ අවුරුද්දේ කියනවා අමුක ගාලා තමයි මේක වෙන්නේ හොඳ නැහැ. ඒ කියන්නේ මේකේ කෙලවරකට යන්නේ නැහැ. යන්න බෑ. යන්න එකට අදාළ හැඟීමක් නැහැ. මොකද ඒක හේතුව. ඒකේ හේතුව වෙනස් වීම. ඒකේ හේතුව වෙනස් වීම. අද ආපු වෛරස් එක දැන් මේකක් හදනකොට හෙට ඒ වෛරස් එක යන හැඩේ වෙනස් වෙනවා. එතකොට බෙහෙත දුන්න දැන් බෙහෙත දෙන්න වෙනස් වෙනවා. නමුත් අර වෛරස් එකේ සූක්ෂම වෙනස් වීම අල්ලන්න බෑ. කුලකාත්මක වෙනස් වීම ගන්නවා. ඒක නෙවෙයි වෙන්නේ. කුලකාත්මක වෙනස් වීම අරගෙන ඉවරලා මේ සිද්ධාන්ත යටතේ තියෙන එක මේකයි ඒකට දෙන බේක මේකයි. හැබැයි ඒ කුලකාත්මක කතන්දරයේ ඇතුලේ අර වෛරස් එකේ හැඩය සූක්ෂම වෙනස් වෙනවා. ඒක අහුවෙන්නේ නැහැ. එතකොට දෙන්නේ අර. හැබැයි එතකොට දුන්නේ ලිඩට බේක නෙවෙයි. එතකොට ඒකෙන් දක්වන්නේ වෙනින් ප්‍රතික්‍රියාව. ඒක නෙවෙයි. එතකොට ඒ නිසා තමයි පාඩම් කරගෙන මතක තියාගෙන යනවා. දැන් මෙතන තියෙන බුදුදහම කියන්නේ විශ්වය අවබෝධ කිරීම. විශ්වයේ රිද්ම එකක්. මේ විශ්ව රිද්මය
විශ්වයේ රිද්මය තමයි අර වෙනස් වීම. මේ වෙනස් වීම අපි අවබෝධ වෙන කරගෙන ඊට පස්සේ අරමුණු කරන්නේ ඒ විශ්ව රිද්මයත් එක්ක අපි එකතු වෙනවා. එතකොට විශ්වයේ රිද්මය වෙනස් වීම නම් විශ්ව රිද්මය අපි අවබෝධ කරගත්තම මොකද කරන්නේ? අපිත් වෙනස් වෙනවා. ඒ කියන්නේ අපි ගාව කියන නිත්‍යවාදී හැඟීමයි වෙලා. දුක ඇති වුණේ විශ්ව රිද්මය හංගලා නැතිව විශ්වයේ තියෙන දේවල් අර වෙනස් වෙනවා කියන අර්ථයට යන්නේ නැතුව ඒ විදිහට තියෙනවා කියලා කියනවා නම් ඒකත් එක්ක ඇලිට යනවනේ. ඔව්. දැන් ඒකයි ඔය කිව්වේ නිත්‍ය විදිහට ගන්නවා කියන්නේ. ආත්ම විදිහට ගන්නවා කියන්නේ. අපි දැන් මේක කරන්නේ නිත්‍ය විදිහට ආත්ම විදිහට ගන්න නැතුව ඉන්න කියලා එපා කියනකොට මේක කෙරෙන්නේ නැහැ. ඒක නිකන් අර මේ පොඩි කාට කියනවා මේ සිගරට් බොන්න එපා. කන කැලෙන්න ගහනවා. නීති ධර්මවල මුං ගෑනවා. හැබැයි මේක නරකයි මේක නොකළ යුතු කියලා එයා අවබෝධ කරගත්තා නම් කියලා දුන්නත් දුන්නා. එතකොට අපි මේ කරන්නේ අර විශ්වයේ චලනය අවබෝධ කරනවා කියන්නේ අපි මේ විශ්ව චලනයත් එක්ක එකතු වෙනවා. දැන් ඒක තමයි කියන්නේ ධම්මෝ හවේ රක්තති ධම්මචාරය. ධම්මෝ හවේ රක්තති ධම්මචාරය කියන්නේ ඒ කියන්නේ අපි විශ්වීය චලනය අවබෝධ කරමින් අවබෝධයෙන් දකිමින් අපි විශ්ව චලනයත් එක්ක එකතු වෙනකොට දැන් මොකද මොනවා වුණත් අපි කම්පා වෙන්නේ නැහැ. දෙන්නත් අපි විශ්වයේ චලනය එක්ක එකතු වෙනවා කියන්නේ දැන් බලන්න අර අන්න හරි අපි අදාළ තත්වයට අදාළ විදිහට අනුවර්තනය වෙනවා. අවස්ථානුකූල. අන්න හරි ඒ වගේ පාඩ වෙනස් කරනවා. එතකොට දැන් ඕකනේ අර පෙන්නන්නේ බලන්න මේ පරිදි මේ අර සාධුත්වයේ පෙන්නන්නේ අර ගල්කමේ කතාවේ බලන්න ඕකනේ පෙන්නන්නේ. අරගෙන මේ වගේ තියෙන වටිනාකම් මේ බුද්ධාගම බලන්න මිනින් ගුලන් ආවත් කලබලනේ. මිනින් ගුලන් ආවත් නෑ කලබලනේ. උඩින් ගුලන් ආවත් නෑ කලබල. මිනින් ගුලන් ආවත් නෑ කලබල. මිනින් ගුලන් ආවත් නෑ කලබල. මිනින් ගුලන් ආවත් නෑ කලබල. ආන්න ඒ කියන්නේ මෙහෙන් එනකොට ඒ පැත්තට වෙන්නේ. මෙහෙන් එනකොට යාලත් එක්ක. මෙහෙන් එනකොට යාලත් එක්ක. මෙහෙන් එනකොට යාලත් එක්ක. ඒක කිව්වේ කීක ගැටලු. දැන් ඔය ඉස්සෙල්ලා එතකොට මෙන්න මේ ඕනෑම දෙයක් දරා ගැනීමේ අවංකවම ඇත්ත විදිහටම අපි ඇත්තටම එන ඕනම දෙයකට ඔරොත්තු දෙනවා. ඒ කියන්නේ සතුටක් ආවොත් ඒ සතුටක් භුක්ති විඳිනවා. අසතුටක් ආවම සතුට ආවම සතුට භුක්ති විඳින්න පුළුවන් වගේම අසතුට ආවම ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන් වෙන්නේ අර ඕනම දෙයකට හැදෙන්න පුළුවන් මනසක් තිබුණොත් හින්දානේ. නැත්නම් සතුට අල්ලා ගත්තා නම් අසතුටත් එක්ක ගැටෙනවා නම් තමයි ගැටලුව යන්නේ. එතකොට අපි හැම වෙලාවෙම අපේ හිතේ තියා ගන්නවා සතුට පිළිගන්න පුළුවන්කම අසතුට පිළිගන්න පුළුවන්කම සැප පිළිගන්න පුළුවන්කම දුක පිළිගන්න පුළුවන්කම ඒ දෙක එතකොට රොත්තු දෙනවා. එතකොට සතුට අසතුට දෙක තුනම මේවා පිළිගන්න පුළුවන්කම ඉන්නේ සතුට කියන්නේ වෙනස් වෙන එකක් කියලා අසතුට කියන්නේ වෙනස් වෙන එකක්. එහෙනම් වෙනස් වෙන දේවල් පිළිගන්න නම් අපි වෙනස් වෙන කෙනෙක් බවට පත් වෙනවා. අපි වෙනස් වෙන දේවල් අල්ලා ගන්න පුළුවන් මට්ටමට. ඒ අල්ලා ගන්න කියන්නේ වෙනස් වෙන දේවල්
අපි ඒ වගේ ගැටෙන්න යන්නේ නැහැ. එනකොට හොඳ දෙයක් කියලාවත් නරක දෙයක් කියලාවත් ගැටෙන්නේ නැහැ. ඒ වෙනස් වීමට අනුව අපි කරනවා. ඔය ඕතර තේරුම් ගන්න බුද්ධ ශ්‍රාවකයාගේ අර මෙලා මුලින්ම කියපු දවස් කියෝවායි. චරණය. ආර්ය චරණය. ආර්ය විනය කියලා මම කිව්වේ. ඒක එතකොට ඒ එන ක්‍රමයට අනුව ඒ ක්‍රමයට අනුව තමයි අපි එතෙන්ට ඇතුළු වෙන්නේ. ඔයවත් හැල හැප්පෙන්නේ නැහැ. හැල හැප්පෙන්නේ තෙලින් පුදින්නේ ඉදිරියට කෙලින්ම. එතකොට ඒ විදිහට හැම වෙලාවෙම මේ ලෝකයේ තියෙන වෙනස් වීමේ ධර්මතාවයත් එක්ක අපි එකතු වෙනවා. අපිට වෙනස් වීමේ ධර්මතාවයත් එක්ක එකතු වෙන්න බැරි හින්දා තමයි සංසාරය යන්නේ. ගැටීම් හදන්නේ, ඇලීම් හදන්නේ. එතකොට වෙනස් වීමේ ධර්මතාවය එක්ක යම් සංඛාරයක් එකතු වෙන්න පටන් එකතු වුණාද ඒ සංස්කාරයට පවතින්න බැහැ. ඇයි? ලෝකේ පැවැත්ම බිහි වෙන්නේ අල්ලපුවාමයි ගැටුණා. එතකොට ගැටීම හා ඇලීම කියන දෙක ඇතුළත මම කිව්වේ අර මොකද්ද? ආකර්ෂණයෙන් කරන්නේ. එතකොට අපි මේකේ තියෙන තාක්කල් පැවැත්ම තියෙනවා, මේ දෙක නැති වුණ තැන නැවැත්ම එනවා. එතකොට මේ දෙක නවත්ත ගන්න අපි කරන උපක්‍රමය තමයි ඇලීම ආවත් ඇලීම එක්ක දඟලන්නෙත් නැහැ. ගැටීම එක්ක දඟලන්නෙත් නැහැ. අත්‍ර කත්‍රාවිනන්දිනී කියලා වචනයක් මතක. යායන් තණ්හා ඕනෝ වරිකා නන්දි රාග සහගතා. එතකොට කත්‍ර කත්‍රාවිනන්දිනී කියන්නේ තණ්හාව කියන්නේ ඕමෝගල. ඒ තැන අභිනන්දනය වෙනවා. ඇලිලා අභිනන්දනය වෙනවා, ගැටිලා අභිනන්දනය වෙනවා. ඒ කියන්නේ අර ලෝක රීතිය තේරුම් ගන්න නැහැ. ලෝක රීතිය වෙනස් වෙනවා. වෙනස් වීම තේරුම් ගත්තම ඇලෙන්න හේතුත් නැහැ. ගැටෙන්න හේතුත් නැහැ. වෙනස් වීම තුල අභිනන්දනය නැතුව යනවා. එතකොට ලෝක රීතිය තේරුම් ගත්තේ නැත්නම් ලෝක රිද්ම එකත් එක්ක එකතුනේ නැත්නම් අපි මෙතන ඇලෙනවා මෙතන ගැටෙනවා. අන්න ලෝක රීතිය අවබෝධ නැති පස්සේ වෙනස් වීම අපි වෙනස් වීම තේරුම් ගන්නවා. එහෙනම් වෙනස් වෙන දෙයක අභිනන්දන කරා. ඇලිලා අභිනන්දනය හෝ ගැටිලා අභිනන්දනය නැහැ. ඒ කියන්නේ ලෝභ උපාදානය හෝ ද්වේෂ උපාදානය නැහැ. ඉතින් එතකොට අපට සතුට තමයි. ඇයි? ඔරුළු පෙරලෙනවා. පෙරලෙනවා නේද? අනිත් පැත්තට ආයෙත් හොඳා. ඕනේ පැත්ත. දැන් අපි මේ පුරුදු කරන්නේ කොහොමද? ඕනේ පැත්තක් හොඳා. ඊදර මේ පැත්තක් හොඳා. මේ පැත්තක් හොඳා. ඒක දැන් මේ විතර මේ පුරුදු කරන්නේ ඒක තමයි යම් ප්‍රමාණයකට පුරුදු කරගෙන යන්නේ. ආහාර හොඳයි. මේ පැත්ත වඩා හොඳයි. එතකොට කැමරි එනම් බලමු. උඩේ හැම එකෙම මේ පැත්තක් හොඳා. මේ පැත්තක්. අල්පිට. මම අපේ මැනිකේ පස්ස ගමන් කිව්වේ මේ ගානේ නඩනකොට මිනිහාවිලා දාන්නේ නඩනකොට. ඊවට ඒ අයගේ සතුටනේ මහත්තයා. ඒ අය වැඩිපුර හදනවා. මොකද දැන් අපි ගෙදර පොඩි වෙලා තියෙන මොකද? මාළු බින්දක් දෙකක් තුනක් අපි සම්පත්. එතකොට දැන් අපි ගෙදර ගියේ පැත්ත දැන් කොහොම බලන්නකෝ.
බුදුහාමුදුරුවෝ දිව්‍ය ලෝකේ දානේ වළඳනවා. යවහාලු කරනවා. දිව්‍ය ලෝකේ අභිනන්දනය වුණෙත් නැහැ. යවහාලු හින්දා අභිනන්දනය වුණෙත් නැහැ. ඒ චිත්තමය හැකියාව තිබුණානේ. අවබෝධයේ හැකියාව. හැබැයි ඒ චිත්තමය හැකියාව නැතුණා ලෝකේ වෙනස් වෙන රිද්මයත් එක්ක වෙනස් වීමේ හැකියාව නැතුණා නම් ආනන්ද හඳුනන්නේ කියනවා මේ විකාර මුදලක් හඳුනන්නේ කියනවා පම්බට රෝගේ හරි අරින්න බලේ මේ ප්‍රවාදන කරනවා නේ අසෝජා පුදුවියන්නේ වලින් මේක කන්න මේ ආයවා කන්න බැරි ආනන්ද මුදලක් හඳුනන්නේ ඇයි අර එක අවස්ථාවකදී සාගතයක් කෙවිදිස් තියෙන වෙලාවක ආනන්ද ස්වාමීන් කිව්වනේ මේ පෘථිවිතලයේ පෙරළලා රසෝජාව අරන් දෙන්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ විරුද්ධ වුණානේ ඒකට. ඒක කියනකොට අවබෝධය. එතකොට ඔයාලා මේ ඇවිල්ලා ගෙදර දිනම් එකටම ගත්තොත් මහත්තයා ආහාර. Wah, ini kira-kira lalu dia itu. Ayo, apa ini? Kita memang kan. ඒකට එහෙම වෙන්න හේතුවක් මේ දාන දෙනකොට දාන දෙන කෙනා හිතනවා අනේ මේ දානේ මම හොඳ විදිහට දෙන්න ඕනේ. මේ අයට හිත සතුටු වෙන විදිහට දෙන්න ඕනේ. කියලා හිතනවා. එතකොට දැන් ඕක ඔතන මහත්ය අපිට කියන අනුග්‍රහය කියලා. මොකද? මොකද කියන්නේ මට දවල් දාන්නේ හම්බෙන්නේ. මෙවුවා කියලා ඊළඟ දරේ මං ගෙදරින් බාත් එකක් බැලගෙන. නෑ මහත්තයා මුලදී කිව්වා මම ඒ විදිහට කිව්වා එකක් හෝ දෙකක් ඇති කියලා. ඉතින් එයාගේ කැමැත්ත නේ. ඒක අරගෙන තමයි ඒක උන තියෙන්නේ. ඒක ඒ දානේ දෙනකොට දානේ දෙන ඒ අවස්ථාවේදී ඒ දාන ප්‍රතික්‍රියාවේ උදාහරණයක් දාන දෙනකොට ඒ තියෙන්නේ අර සද්ධාව, කරුණාව, ආදරය, ගෞරවය උපයෝගී මේ දෙක එක්ක ඇති වෙනවා පුළුවන් තරම් උපරිමේ දෙන්නේ මිහිරි රස ඇති ධර්මයේ පූජා කරනවා. ඒක ලොකු පිනක්. ඒක මහත්ඵල අනිසංසලපල පිනක්. ඒක ඇත්ත. හැබැයි ඒක මෙන්න මේව වෙනවා. ඒක මේ මොකද්ද මේ ලෞකික දානයක් බවට පත් වෙනවා. ලෞකික දානයක් කියපුවාම මහත්ඵල මහානිසංස ඒ කියන්නේ මහත්ඵල ඔව් අන්න හරි සුගතිගාමී භවයන් වලට අවශ්‍ය ශක්තිය මෙතනින් නිර්මාණය වෙනවා ප්‍රබල විදිහට. ඔව් සුගති ශක්තිය. හැබැයි ඒ වගේම ඒ දෙනකෙනා චේතනාවකින් දුන්නොත් මෙයාට මේකෙන් මෙයාව ධර්ම අවබෝධ කරගන්න අවශ්‍ය කාය වාක් ශක්තිය ලබා ගැනීමට කියලා එයාට මේකෙන් අර මහත් මේ මහානිසංස කියන කොටසට යම් ප්‍රමාණයක් නැඹුරු වෙනවා. ඔව් ආර්ය ශ්‍රාවකයන් පිළිසකට දෙනවා කියලා හිතුවොත් ඒක ආයතනයි. බලන්න දැන් ඒකේ ඇති ආර්ය ශ්‍රාවකයන් පිළිසකට දෙනවා කියලා හිතුවොත් ඒත් ඒක හරියනවා. හැබැයි ඉතනකෙත් මහත්ය ආර්ය ශ්‍රාවක පිළිසෙක් කියන වචනේ කාලගෙන අපි එහෙමනම් රහතන් වහන්සේලාට පුදු කරන දෙයක් රහතන් වහන්සේට පහලින් අනාගාමී කියන්නේ තව පුදු කරන දෙයක් වෙනවා රහතන්. සකුද්දාගාමී කියන්නේ තව පුදු කරන දෙයක් වෙනවා රහතන්. සෝවාන් කියන්නේ තව පුදු කරන දෙයක් වෙනවා රහතන්. කල්යාණ සුඛයෙන් කියන්නේ තව පුදු කරන දෙයක් වෙනවා මොනවද දෙයක් වෙනවා පුදු කරන්නේ රහතන්. එතකොට මෙතනදී මේ සිරුපස පරිහරණයම දැන් ඔයාලා මේ කතා කරනවා. සබ්බය
දුන්නොත් මෙහෙම සිදුවිල්ල. මෙයාලට රූපයන් විශේෂී ඇති ඇලීම් ගැටීම් නැති කර ගැනීම සඳහා උපකාර වෙන ආකාරය. ශබ්ද ගන්ධ රස පහස පිළිබඳව ඇලීම් ගැටීම් නැති කර ගන්නා වූ ආකාරයට උපකාර වන විදිහට. අවමහා උපරිම කියන අන්ත දෙකේම නොරැකී මධ්‍යස්ථයේ තුල ඕන දෙයක් දරන්න පුළුවන් ආකාරයේ ශක්තියක් නිර්මාණය වෙන විදිහට මේ දාණය දුන්නාම මෙයාලගේ චිත්තචෛතසික වල ඇති වෙනව නේද හැකියාවක් හොඳට ලැබුණා ගත හැකි අඩුවට ලැබුණා ගත හැකි. එතකොට අන්න ඒ தත්ත්වය ලැබෙමින් මේකේ එනවා මේ දාණය කියන එකේ හැඩය මේ වෙනවා. අර ආමිෂයේ තේරුණාවින් නම් අපිට අර කියන උපරිමේ දුක් ධර්මද අපිට තියෙනවා. හැබැයි රාම රාතන් වහන්සේට එන්නේ නැහැ ඒක. රාතන් වහන්සේට වඩන්න දෙයක්. උන්වහන්සේගේ උපරිම ගුණය. හැබැයි මෙන්න මෙයාට මෙහෙම එකක් තියෙනවා. ඔබ බලන්න. රාතන් වහන්සේ නමක් ඉන්නවා. මහත්යන් ඒසී කාමරයක් හදලා හොඳ පින්මෙට් එකක් දාලා හොඳට නෙට් එකක් දාලා හොඳ කොට් එකක් දාලා හොඳ බෙඩ් ෂීට් එකක් දාලා කාමරේ ඉන්නවා. කාමරේ කැලේනවා. ඕන්දන් ගෝවන් වෙන්නේ නිරෝධන උනායි. හරිනේ. දැන් මහත්යා ඒසී කාමරයක් හදලා හොඳ මෙට්‍රෝ එකක් දාලා කාමරාද තියෙනවා පාටික ඔව් එතකොට ගන්නවා දැනගත්තා අන්න එතකොට දැන් එයාගේ අර කාමරාගේ සිතුවිලි තියෙන නිසා එයාට රහතන් වහන්සේගේ වාගේ මධ්‍යස්ථ චෛතසික හැඩයකට එන්න අරයා දැනුවත්වම නොදැනුවත්වම අරසුවය ලබන්නත් සාමාන්‍ය පාරිසරික කලාපයක නිදා ගන්නත් ඇති කැමැත්ත වෙනස් වෙන්න ගන්නවා. අර දන්න හින්දා එළියට ආවත් ආයෙත් වැඩි හිත තියෙන්නේ ඒ කියන්නේ රහතන් වහන්සේ පරිහරණය කරන ස්වභාවයෙන්ම නෙමෙයි මෙතන පරිහරණය ඒකේ වෙන්නේ මොකක්ද? අවුරුද්දකින් සෝවාන් සකදාගාමී වෙන්න පුළුවන්කම අවුරුදු 5ක් දක්වා කාර්යයක්. අවුරුද්දකින් සකදාගාමී වෙන්න පුළුවන්කම අවුරුදු 5ක් දක්වා කාර්යයක්. වෙන දෙයක් නෙමෙයි. ඒක කමන්නේ නවුරුද්දකින් සකදාගාමී වෙනවා. ඒ ආවෙත් නැති කියනවා. හැබැයි කල්යනා ඕකේ ඉන්නවා සෝවාන් වෙලා නැහැ. දැන් මේ මනුස්සයාට මේ කාමරේ වගේ මුංගාගේ මේක නැතුවම කාම උපාදාන කාම ඕග දිව්‍ය ලෝකේ කාම සම්පත් වැඩි හින්දා තමයි ආර්යයන් පිළිවීම අඩු වෙන්නේ. ඇයි කාම සම්පත්
දීනෝ ගම්මෝ බෝධුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංගීතෝ අත්තකිලමකාමි යෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ත සංගීතෝ අනත්ත සංගීතෝ මේ කියන්නේ ඒ කිව්වේ අපි දානි කතාවේ කිව්ව සෝවාන් වෙන්න කලින් සකදාගාමි දහම වඩන සෝවාන් වෙන්න බලාගෙන ඉන්න සම්මාදිට්ඨියට පත් වෙන්න ඉන්න කෙනා පත් වෙන්න බලාගෙන කල්යනා කරගෙන ඉන්න කෙනා ඕනෑමට වඩා කාම සම්පත් වලට ඉදි වෙන්නත් එපා ඕනෑමට වඩා ඒ වගේ ශූන්‍ය විදිහටම ඈත් වෙන්නත් එපා මැදින් කාම සම්පත් 100ක් අතරින්ද එපා. කාම සම්පත් 100ක් පරිහරණය කරන්න කොතනද ඉන්නේ කිව්වේ? 50 ඕ. මෙතන තමයි කාම සම්පත් බිඳුව. මෙතන තමයි කාම සම්පත් 100ක්. ඔව්. මහත්ය වෙන්න බුදුහාමුදුරුවෝ කෙලින්ම කියනවා. අධික කාම සම්පත් වලින් අඩු වෙන්න අවම කාම සම්පත් ඉන්නවා. දැන් මොකද මේ මෙතන කාය පස්සද්ධිය චිත්ත පස්සද්ධිය අපි අනිත්‍ය වඩනවා කියලා සමහර කට්ටිය මොකද කන්නේම නැතුව ඉන්න ඊට පස්සේ මොකද වෙන්නේ මුන්ට කන්නේම නැති හින්දා කෑම වලට ඇති පෙරේතකම වැඩි වෙලා වෙනම ලෙඩක් හදාගන්න. ඕනෑමට වැඩි එකක් ආවම කාලා වැඩි වෙලා ලෙඩක් හදාගන්න. කාලා වැඩි වුණාමත් ලෙඩ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු. එහෙනම් මේ කටවල් 6කින් එහෙම නැත්නම් මේ ආයතන 6න් නිර්මාණය කරන අර ආහාර වර්ග 6 ඕනෑමට වැඩි ගන්නත් එපා නොකයින්නත්. මැදට මැදින්. එහෙම කාපුවාම කයේ සැහැල්ලුකමයි මේ සැහැල්ලුකම කොහොමද? ඔයයන්ගේ ධර්ම වල කියනවා නේද? කාය පස්සද්ධිය, චිත්ත පස්සද්ධිය. සුබරව. දැන් අපි නිකන් මොකක්hari දෙයක් පිළිබඳව හිතේ ආසාවක් ඕනෑමට වඩා ඇති වුණොත් විදර්ශනාවේ මොකක් හරි දෙයක් නෑ නෑ කියලා දුකින් හිටියොත් විදර්ශනාවේ හැබැයි මැද්දේ තිබුණොත් ඒකයි කිව්වේ දේවේ වික්‍රේ අන්තා බප්පජිතේන න සේවිතප්පා අන්ත දෙක භාවිතා කරන්න එපා අන්ත දෙකේ සම්මිශ්‍රණය යන මධ්‍යස්ථය ලුණු ටිකක් කියගෙන බත් ටිකක් කන්න එපා එතකොට ආවගේ කන්නේ හිතෙනවා මම කන්නේ මාත් කන්නේ
අලයි වරෙක්කුයි මසුයි අයිතිනුයි කණුයි තේරම කණ්ඩක්. එතකොට රසට වැඩිම රසවත්. ඒකෙන් කොහොමද කිව්වේ? මස් කෑල්ලකුත් තිබ්බට කමන්නේ. පලාමෙලුකුත් එක්ක ඇති. අලයි වරෙක්කුයි අලවයි මෙවයි තේරම දාන්න ඕනේ. දැන් ඊයේ අපේ මහත්තයා ඉවර මහත්තයා ගේට් එකේ දාලා ඉවරයි. දෙයනේ මේ පුකද්දන සීට් අමතක කරන්න එපා. සිතේ ස්වභාවය යන තමයි තියෙන්නේ. මේ පුතත් යන සිත් මෙව්වා. මාල් බැදගෙන මත් කියලා. නෑ අනේ නෑ මහත්තයා. මේ සිත අර අපි කියපු සිත එයා ඔකුදානවා එයා කරන්නට. දෙආද මහත්තයාගේ සද්ධාව කරුණාව දයාව වැඩි වෙනකොට තව මේ කුකු මේ මාළු වෙනකොට උතුම්මල් වදිනවා. ඔව්. ඒක ආන්න බෑ. දැන් අපේ ගෙදර දාන්න බෑ. තවත්. අම්බුලයි.
දැන් අර මම මෙතනදී කියන්නේ ආන් ඒක තමයි. එතකොට දැන් අර ඕක එහෙම වෙන්නේ අපි මේක අර ඇත්ත කතාව පිළිබඳව අපට තියෙන ආරම්භය. දැන් මේක වැඩි වුණේ මාත්‍යා අර ඕකේ ප්‍රශ්නේ උනේ නේද? හිතන්නේ දැන් මෙතන ඉන්න විචාරයට වැඩි විදිහට එතකොට කියනවා මේක හොඳට රසමත් වලින් දුන්නාම දුන්නු තරමට ආනිසංස. ඇත්ත කතාව. හැබැයි දැන් බලන්න පොඩිකා දැන් සීනි කියන මිනිස්සයා. සීනි කියන මිනිස්සයා ආගම කියන කන්සෙප්ට් එකක් තියෙනවා. හැබැයි සීනි කියන මිනිස්සයා සීනි කන්න ආගම කියලා. සීනි කෑම දුන්නාම උන්ද සතුටු වෙනවා කියලා. අපි සීනි කියන කෙනාට සීනි කෑම දුන්නොත් සීනි කියන කෙනාට අන්න ඒක අපිට තේරුම් ගන්න. ඒක සීනි වැඩි වෙනවා. දෙනකෙනා ඒ චේතනාවෙන් නැතුව ධාරති දෙනකෙනා දෙන්නේ අනේ මේ මනුස්සීන්ට මේක කරන්න ශක්තිය ලැබුණා. එයාලට ඒක මහත්ඵල මහානිසංස එනවා. එතන ප්‍රශ්නයක් නැහැ. හැබැයි අරහය පෘථග්ජනයෝ හින්දා උන්දලගේ රසුස්නාව වැඩි. එතකොට රස තෘෂ්ණාව වැඩි වුණාම ඒ රසය පිළිබඳව කියන ඇලීම වැඩි වෙලා මොකද වෙන්නේ? දැන් කොහොමද දැන් ඔය කියන්නේ දැන් ඔන්න අන්සල් වල ඉන්නවා නේද? උපාසකමකට පුරුදුනාම දායක මහත්තුරුනාම හැම පන්සලකම ඉන්න දායක මහත්තුරුන්ට සමාන සමසද්දා සමසීලා සමජාගා සමපඤ්ඤා දැන් හැම වාසකෙක් දායක මහත්තුරු 500ක් ඉන්නවා නම් ආම්බුවන්තර දායක තමන්ගේ පන්සලේ වගකීම් ඒ දායක මහත්තුරු 500ටම ආම්බුරු සලකන්න ඕනේ කොයි විදිහටද? සමානෝනේ දුප්පත්ද ඕගත්ද උගත්ද නුගත්ද කුලවත්ද කුලහීනද කියලා එකක් නැහැ. හැබැයි මේ මට දැන් කොහොමද අපේ බංගුරයා පාන්සල් වලින් රට කියනවා කියන්නේ. හරි ඒක ඔයාලා දන්නවනේ. එතකොට බෞද්ධයා පාන්සල් වල එක එක්කෙනාට එක එක විශේෂකම් කියනවා නේද? ඒ විශේෂකම් කියන්නේ මොනවද? වාසි. වාසි. එතකොට අර විදේශකම් ආවේ වාසි. එක්ක නෝනගේ දාන වීලට දාන. එක්ක මගේ දාන වීලට ආන්‍යයකට සාපේක්ෂව අර දායකින්ට එක එක ස්ටෑන්ඩ් මහත්යා වුණාම උඩුවත් නෝන ගියාම වැදුරක් දෙනවා නෝන ගියාම වැදුරකුත් නැහැ උඩු නෑ කියලා කියන ආ හරි දැන් එතකොට ඊදා ඔබ දන්නවද? එතකොට ඒ ලාභ වාසිය අපේක්ෂාවෙන් කටයුතු කරන කෙනෙකුට පුළුවන් අර මත්යත් කතා කරන්න. එයා මේ තමයි ඉන්නකොට දෙකක් ඇති මහත්තයා කියන්න පුළුවන් මහත්තයා අර වාසියට ලොල් වෙලා ඉතියි. ඒ මහත්තයා කරන්නේ දෙකක්. ඒකේ ආනිසංසත් මහත්තයාට කියලා දීලා අරක කරොත් එහෙම මහත්තයා මම තමයි
මාත්‍ය කියනවා අරකට මේ ශ්‍රද්ධාව. අපි හොඳම අල්පිනේ දෙකක් කරා. ඒකවල මහත්තයා ඒ කාරණා ඉන්නේ අර හතර තුනට වැඩි ශ්‍රද්ධාවෙන් මේක කියලා බලන්න. නැත්නම් ඒකම නේද හිතේ. මේ ඔව් අන්න ඒක කිව්වා. නිවන් දකින්න පොත හතර නෙමෙයි දෙක. ඒකනේ ඕක තමයි ඔන්න කියන්නේ. එතකොට ඊට පස්සේ දැක්කේ එහෙනම් අපි එහෙම මේ මා වෑයන්නේ ටිකක් හදාගියා. දැන් හරි කතුටිනියක්. හයි. ඉතින්ම ඕනේ. බලන්නකො වෙනදට වැඩි ශ්‍රද්ධාව වෙනදට වැඩි මහත්යලාගේ පිටවල අර සෝමනස්සේ වැඩි වෙලා නිකන් නෙමෙයි නිවනට යන්නමයි දැන් මේ කරන්නේ. කොච්චර දීදාන මහත්මයා. එතකොට ඒ දායකයා හිතනවා මේ මාර්ගේ මොකක්ද කියලා හොයන්නත් හිතෙනවා නේද? බලන්න මේ විරුවක් නැංගිලා තියෙන්නේ. ඉතින් එතකොට මොකද වෙන්නේ? එතකොට මේ අම්මලා කියනවා අර දුක්පත් පිළිස පොඩ්ඩක් කොහොමද? විනෝඩවලයි දුක්පත් කාන්න. දැන් පන්තිලේ කුරුත දිනේ වැජින පාක්කෝ. සම්පත් කියන කෙනාට මේක ප්‍රශ්නයක් නෑ. හැබැයි සම්පත් නැති අම්මට සම්පත් නැති අම්මා කියන දෙකක් දෙන්නේ තමයි කියලා ඇත්තටම මේක දෙන්නේ නෑ නෑ ඒ ආරන්නේ සතුටේ නෙමෙයි මෙහෙම දැයි මේ වටේ මේ පොළොවක් විදියට ඒක හතරක් යා එතන ඉඳලා හීනමානින්න දාන දෙන්නේ දානය අත්මානෙන් දුන්නත් කරදී හීනමානෙන් දුන්නත් කරදී ඔව් දානේ මධ්‍යස්ථයේ දෙන්න ඕන ඒක තමයි අත්මානී ගුණේ වර්ධනය වෙනවා කියන්නේ මම දන්න සමහර විහාරස්ථාන තියෙනවා මාළු පිණි බත් ව්‍යංජන ගේන්න එහෙම පන්සලෙන්ම ගේනවා. ඒකට ඒකේ කෑලි පහක් තියෙනවනම් පහටම දාන්න එපා යනුවාරි. අනිවාර්යයෙන්මයි. ඇගල පැත්තේ එහෙම තියෙනවා මම දන්නවා. මේ යන්නේ නිවන් මාර්ගන. මේ යන්නේ සිව්පස්සේ දෙනවා කියන්නේ සිව්පස්සේ දෙන්නේ මොකටද? නිවනට යන්න සිව්පස්සේ දෙන එකයි සතර යන්න සිව්පස්සේ දෙන එකයි දෙක. නිවනට යනකොට සිව්පස්සේ අල්පේච්චරාම. සතර යනකොට සිව්පස්සේ එක්කෝ සුඛෝපභෝගී එහෙම නැත්නම් ඊනම. ඒකවල මේ මධ්‍යස්ථයේ කියන මේ දාණය මොකද මෙව්වා මේ සිව්පස්සේ මොකද? ඊවර සේනාසන පිටපාත දානපත. ඒ අපි දෙන දේ නිවනට උපකාර වන ආකාරය මේක දෙන්නේ මේක මේමයි නිවනට උපකාර වෙන්නේ කියලා දැනුමක් තිබුණා නම් ඒ දැනුම ඒ අදාළ කෙනා ලබලා දුන්නා නම් මේක කොච්චර මහත්ඵල වේවි මහත්තයා. ඔය කන්නේ කීවර පූජාව ඔච්චර ලොකුයි කිව්වේ මොකද? දැන් කියන කන්නේ කීවර පූජාවෙන් නම් බෞද්ධරයකට ඒකට යන්න බෑ. ඊටාම සුළුකමින් තමයි පිටක් විතරයි මේ ගුණයන් වඩන්නේ. කන්නේ කීවර පූජාව ඔච්චර ලොකු වෙන්නේ ඔය වසාර මාසේ ඒ අය වර්ධනය කරනවා තමන්ගේ ඒ වස්සාන කාලය තුල අධිෂ්ඨානයක් කරගන්නවා මම අද මම ලෝකෝත්තර ගමනේ ඉන්නේ බිඳු වෙනවා ඒවා සමාන වෙනවා කියන්නේ මම කියන්නේ මේ 4 මාසේ ඉවර වෙනකොට මම අනිවාර්යයෙන්ම ලෝකෝත්තර ගමනේ එකට එනවා මේ 4 මාස කාලය ඇතුලේ ඒක වර්ධනය මම ධම්මානුධම්ම පටිපදාව වඩලා අනිවාර්යයෙන්ම එකට එනවා. සෝවාන් වෙලා ඒ සෝවාන් ගුණය තුල පිහිටලා
උපස්ථාන සීලේ පවර්ණය කරා. ඕමයි. ඊට පස්සේ දැන් පළවෙනි මාසයේ ඉඳලා මේ 4 මාසයේ ඉති මොකද කරන්නේ? සිව්පසයෙන් උපස්ථාන කරනවා. කාටද? සෝවාන් වෙන්න ඕනේ කියලා අදිෂ්ඨානයක් දරාගෙන ධම්මානුධම්ම පටිපදාව නොකොඩවා කරන වික්ෂුන් වහන්සේට වේවා වික්ෂුණීන් වහන්සේ. උපාධිකාවට තෝරන්න පුළුවන් මොකක්ද කරලා කියලා නේද? එතකොට මේ කාලේ තමන් ධම්මානුධම්ම පටිපදාවේ විදර්ශනාව වඩාගෙන යනවා. දැන් දිව්පස්යෙන් උපස්ථාන කරන්නේ කාටද මෙයා? මේ උපස්ථාන කරන අය. සෝවාන් මාර්ගයට පත් වෙන්න ඕනේ කියලා දැඩි අධිෂ්ඨානේ විදසුන් වඩන යෝගාවචරයේට අධිෂ්ඨානේ සෝවාන් වෙන්න ඕනේ. එහෙනම් මෙයා සෝවාන් වෙනකොට ඒ සෝවාන් වෙච්ච ගුණයට උදව් කරේ කවුද? මෙන්න සමාදම් උදව් දීලා දාන දීලා දිව්පස්සේ දුන්නු අය අරයාගේ සෝවාන් ගුණයට උදව් කළා. අන්න එයාලට මහත් ශක්තියක් ඊට පස්සේ සෝවාන් වුණු දවසේ දෙනවා දැන් කටින ජීවර පූජාව. ඕකදී ජීවර පූජාව කියවට ඔතන ජීවර කියලා ගත්තාට ඔතන කියනවා ජීවර සේනාසන ගිලානාත් පස්සේ සිව්පද පූජාවක් කරනවා සෝවාන් වෙච්ච. මෙයා මේක පවාරණය කරන්නේ